විතර මචං ලොකු අර්බුදයක් වුණා. ඒ තමයි අර චිචීගේ රොකට් එක පැලවත්තර කඩන් වැටුණානේ. විශාල ශබ්දයක් සමග. ඒ වෙච්ච අවුලත් එක්ක මං හිතන්නේ මේගොල්ලන්ට සිද්ධ වුණා ස්ට්‍රැටජිය පොඩ්ඩක් වෙනස් කරන්න. එක ස්ට්‍රැටජි එකක් තමයි ඒගොල්ලෝ අපිව තනි කරලා ගහන එක. දවර පේනවනේ අපිව තනි කරලා අපේ ෆොටෝ වෙනම අරන් උඹ දුවන වීඩියෝස් වෙනම අරන් වෙනම ගහනවා. ඒ කියන්නේ ගහනවා කියන්නේ හෙන ගහපිය. මැරියා. මූට කෙලවයා. ඒ කියන්නේ ගහනවා කියන්නේ මචං වෛරය ක්‍රෝධය. ලේ දකින්න ඕන මුන්ට. අනිත් එක තමයි අලුත් වටේකින් අලුත් බොරු වගේ ප්ලාන්ට් කරනවා. ඒ කියන්නේ දැන් තව දුරටත් චිචීගේ රොකට් එක චිචීගේ බල්ලගේ මාලේ ඩොලර් බිලියන 18 උගන්ඩාව තෙල් මිල ප්‍රශ්නේ ගෑස් ප්‍රශ්නේ හාල් ප්‍රශ්නේ අර සංජීව විද්‍රිමාන්න කියන වගේ ඒ බොරු අය කියන්න බැරිද දැන් අලුත් බොරු ටිකක්. ඔව්. දැන් අනිත් එක මේව ලංකාවේ ඉඳන් නෙමෙයි කියන්නේ. දැන් හොඳටම තේරෙනවා. මේ YouTubersලා හදලා තියෙන පිටරට. බැසිල් රාජපක්ෂගේ මේ සුවිසල් මන්දිරය ඇත්තටම මෙවැනි මන්දිරයක් හදන්නට කොච්චර මුදලක් වැය වෙනවද කියලා මම ඇස්ටිමේට් කරලා දෙන්නල කියලා කිව්වා. ලංකාවේ මහා පරිමාණ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් කෙනෙක් ඉන්නවා. මට නම කියන්න එපා කිව්වා. එතුමාට මම පොරොන්දු දුන්න නමක් නංගන් කිසිවක් කියන්නේ නැහැ කියලා. ඔන්න මම නම කිව්වේ නැහැ. එතුමා මට කිව්වා අජිත් අඩුම තරමේ ඩොලර් බිලියන 3ක්වත් ඕනේ කිව්වා. මේ අනේ අංකල් බොරු කියන්න එපා අංකල්. අරද මේ ඉන්නේ මේ අංකල් ඉන්නේ මෙහෙ බිලියන 3ක්. හැබැයි මචං දැන් මේ බලන්න මේ වෛරය පතුරුනේ හරිද? මුන්ට දෙන්න ඕනේ මචං මේ ප්‍රෝග්‍රෑම් වල අනිවාර්යෙන්. මම නම් ගේමින් ගේම අනිවාර්යෙන්. දැන් මූ මේක එන හැටි මහා සුවිසල් බංගලාව චීනේ විතරයි ඔබේ මුදල් මචං මේකම ඔය විද්‍යාවටම මීට අවුරුදු 4කට 5කට කලින් වසන්ත සමරසිංහ කරා. මේ විද්‍යාවටම අර විපක්ෂයට පණ්ඩුකුමාර ජනක මන්ත්‍රී ඒ කියන්නේ ඒකම අලුත් මූණුවරකින් වෙන සෙට් එකක් පඩි අරන් දැන් පිටරට ඉඳන් කරනවා. දැන් වැඩේ තියෙන්නේ මේකට කමෙන්ට් 1000ක් විතර තියෙනවා මේ අංකල්ගේ මේකට. රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මේ ධනය සේරම රාජසන්තක කරන්න. එතන නවත්තමු. ඔව් වෙන තව තියෙනවා ගන්න කියමු. අත්අඩංගුවට ගන්න ඕ. දැන් මේ ගෙදර පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වලා පැලවත්තෙන් දැන් ලියුමක් ගහලා වහාම පරීක්ෂණයක් පවත්වලා මේ ගෙදර අයිතිකාරයන්ව වහාම අත්අඩංගුවට අරන් ඒ ඩොලර් බිලියන 3 රිකව කරගන්න. එක් දාලා තියෙනවා මචං. උට විතර පොඩ්ඩක් මොලේ තියෙනවා. පිටුරේ බලලා කොහොමද ඔය ගොඩනැගිල්ලට රුපියල් මෙච්චර ගාණක් කෝටි වියදම් කරලා තියෙනවා පිළිගන්නේ. ඔය ගොඩනැගිල්ලට ඔය තරම් වියදමක් යන්න කොහෙත්ම විදිහක් නැහැ. ඒ කියන්නේ කෝටි 90000ක් රුපියල්ලු. මම දන්නේ නැහැ කැල්කියුලේෂන් එක මේ ලියලා තියෙන විදිය. ඩොලර් බිලියන 3ක් වටිනා ගොඩනැගිල්ලක් අදටත් ලංකාවේ කොහෙවත් නැහැ. එහෙව් එකේ මේ ග්‍රාමීය ඉඩමක හදපු තට්ටුපායේ ගොඩනැගිල්ලකට ඩොලර් බිලියන 3ක් වැය කරන්න රත්තරන් වලින්ද හදලා තියෙන්නේ කියලා. නමුත් මිනිස්සු රැවටෙනවා බා. මිනිස්සු ඔయిత වඩා